මේක ලංකාවේ මිනිස්සු අතර බොහොම ජනප්‍රිය තවත් වාහනයක්. මේක ගැන කතා කරොත් එහෙම මේ වාහනේ කලින් මොඩල්ස් ගැන කතා කරොත් ලංකාවේ දේශපාලන වේදිකාවල පවා මාතෘකාවක් වෙච්ච වාහනයක් තමයි මේක. මේ ඇවිල්ලා Alto K10 latest generation එක 2026 මොඩල් එක. ඒකම කියන්න යන්න ඕනේ අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. මේ වගේ අලුත් වාහනවල වීඩියෝස් අපි ඔයගොල්ලන්ට දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා අපේ channel එක හරහා. මේකේ front grille එක ගැන කතා කරොත් කලින් version එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඕගොල්ලෝ නිකන් බැලුවහම මේකේ අර ඉස්සරහා නිකන් පොඩ්ඩක් යම් කිසි ආකාරයක නිකන් sharp ගතියක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ පොඩි උල් ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒක මේ headlamps වලට ඒගොල්ලෝ කියන්නේ මේ peppy headlamps කියලා. ඒක මේ honeycomb grill එකක් දීලා තියෙනවා. ඒකත් අර youth contemporary design එකක් කියලා තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. ඉතින් කලින් Alto එකට සාපේක්ෂව, ඒ කියන්නේ 2015 වගේ ලංකාවේ සෑහෙන විකිනෙච්ච Alto එකට සාපේක්ෂව වෙනස් වෙලා තියෙනවා. මේකට 2015ට පස්සේ ජෙනරේෂන්ස් කීපයක් ආවා, versions කීපයක් ආවා, facelift කීපයක් ආවා. මේක යම්කිසි ආකාරයක වෙනස් කරලා හදපු අලුත් ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. වාහනේ dimensions ගැන කතා කරොත් එimhe මේ වාහනේ දිග වෙනවා මිලිමීටර් 3490ක්. ඒ කියන්නේ මීටර් 3.5කට වඩා චුට්ටක් අඩුයි. ඒක මේ වාහනේ පළල, ඒ කියන්නේ width එක වෙනවා මිලිමීටර් 1490ක්. ඒ කියන්නේ මීටර් 1.5කට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි මේ වාහනේ පළල තියෙන්නේ. ඒකම වාහනේ උස ගැන කතා කරොත් එහෙම වාහනේ උස වෙනවා මිලිමීටර් 1520ක්. ඒ කියන්නේ මීටර් 1.5කට පොඩ්ඩක් වැඩි. ඒකම මේ වාහනේ ground clearance ගැන කතා කරොත් එහෙම ground clearance එක වෙනවා මිලිමීටර් 160ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 16ක් වගේ. ඒක මේකේ හම්බෙන wheel size එක 13. rear view එක ගැන කතා කරොත් rear view එකෙත් මේ lights completely වෙනස් වෙලා තියෙනවා. ඒක මේකේ ලොකු විශේෂ කාරණා නම් ඇත්තටම නැති තරම් parking sensors සම්බෙලා තියෙනවා. ඒකම Alto K10 කියන logo එකක්, Suzuki logo එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි boot space එකත් ගැන කතා කරමු. මේකේ parcel tray එකක් එනවා. ඒකම boot space එකේ ගත්තොත් එහෙම reasonable boot space එකක් තියෙනවා. ඒකම spare wheel එකකුත් හම්බ වෙනවා. ඒකම අර hazard indicators ඒ වගේ දේවල් හම්බ වෙනවා. මේකේ repair kit එකක් හම්බ වෙනවා. මෙතන මේකට මේ wheel brush ඒ වගේ දේවල් තමයි හම්බ වෙන්නේ. සාමාන්‍ය reasonable boot space එකක් හම්බ වෙනවා. මගේ මතකයේ හරිනම් මේක කලින් Alto එකට වඩා පොඩ්ඩක් spacious. ඒ හින්දා කලින්ට වඩා හොඳ ස්පේස් එකක් බූට් එකෙත් හම්බ වෙනවා. ඒක මේක ඉස්සරහින් තමයි ඕපන් කරන් තියෙන්නේ. මෙතනින් වෙනම මේ ඕපන් කරගන්න තැනක් නැහැ. Celerio එක වගේමයි ලීටරයට කිලෝමීටර 25කට වඩා වැඩියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා AMW වල මාකට් කරනවා. ඒක මේකේ fuel tank capacity එක ලීටර් 27යි. ඕගොල්ලන්ට කෝටා එකෙන් almost මේක පුරව ගන්න පුළුවන්. අද කාලේ මේ දවස්වල තියෙන කෝටා එකේ ලීටර් 25ත් එක්ක. වාහනේ මේ එන්ට්‍රන්ස් එක ගත්තාම ඉතින් මම වගේ පුද්ගලෙට තවුලන්න නැතුව යන්න නම් පුළුවන්. මේ ඉඩහසර තියෙනවා. ඒක මේ ඔක්කොම ඉලෙක්ට්‍රික් සීට්ස් වගේ දේවල් හම්බෙන්නේ නැහැ. මේක මැනුවල් තමයි කන්ට්‍රෝල් කරන්න හම්බෙන්නේ. Celerio එකෙත් එහෙමයි. මට ඒක කියන්න අමතකුණා. ඊට අමතරව ගත්තාම ඉතින් අර මට මතක් වෙන්නේ මෙන්න මේ AC vents දෙක. මේ වගේම තමයි පරණ Alto එකෙත් 2015 Alto එකෙත් තියෙන. මම ඊට පස්සේ Alto එක ගිහිල්ලා නැහැ අත්තට. 2015 Alto වලත් තියෙන මේ වගේමයි. සෙන්ටර් යුනිට් එක පොඩ්ඩක් දුරට වෙනස් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි මේ ගම මේ ගැන කියාගෙන ගියොත් ලේසි වෙයි කියලා මට හිතෙනවා. මෙතන තියෙනවා මේ power shutter controllers. මේ දෙක ඉස්සර තිබ්බේ මේ gear එක ගාව. මෙන්න මෙහෙ තමයි ඕක තිබ්බේ ඉස්සර. මෙන්න මෙතන තමයි තිබ්බේ. ඒකෙන් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒක මෙතන hazard light තියෙනවා. මෙතන තියෙන්නේ AC control එක. මෙතන තමයි මේ තියෙන temperature control එක. ඒක මෙහෙම නිකන් lever එකක් තියෙන. ඒක කලින් නම් මම මේ වගේ use කළාම නෑ. මේ තියෙන්නේ මෙතන mode select එක තියෙනවා. AC on off කරන්න පුළුවන්. ඒක මෙතන තමයි blower එක control කරන්න පුළුවන් වෙන්නේ. මෙතන තමයි circulation අපිට කොහොමද වෙන්න ඕනේ කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ. 12 watt out tap පහලින් තියෙනවා. ඒකම USB and aux connections තියන්න පුළුවන් තැනක් තියෙනවා. මෙතන bottle holders ටිකක් තියෙනවා. ඔය ගාම කතා කරගත්තේ ඒක ලේසියෙන් හින්දා two tone fabric එකකට තමයි දීලා තියෙන්නේ seats. ඒකම headrests අපිට controllable නැහැ. seating position එක අතින් ගත්තාම ඇත්තම කතා කරොත් honestly කතා කරොත් එහෙම ලොකු comfortability එකක් නැහැ. but කියන්නේ reasonably වාඩිලා යන්න පුළුවන් ලොකුවට commute කරන්නේ නැත්තම්. මම හිතන්නේ කලින් Alto වලත් තිබ්බ එකක් තමයි. ඉතින් මේක අපි compare කරන්න නරකයි සාමාන්‍යයෙන් ලක්ෂ 150ක 200ක වගේ වාහනයක් එක්ක. ඉතින් මේකේ සාපේක්ෂව හොඳ වාහනයක් කියලා කියන්න පුළුවන්. ඒක මේ අපි මේ ගාම කීයක් ගැනත් කියාගෙන යන්. කීයක මේ තියෙන කීයක මේ කීයක අපිට පුළුවන් lock unlock button එක එනවා. ඒ වගේම manual කී එකක් තමයි එන්නේ. අපිට insert කරලා turn කරන්න තමයි තියෙන්නේ. මේකේ අපිට මොනවත් මේ කතන්දර නැහැ. push start වගේ දේවල් සාමාන්‍ය පරිදි මෙහෙම on කරන්න තමයි තියෙන්නේ. Celerio එක වගේම තමයි 1000 5000 10000 වල labor free services තුනක් හම්බ වෙනවා AMW ලගෙන්ම. ඒකම මේ වාහනේත් ඉතින් completely ලංකාවට ගෙන්න ගන්නවා නම් AMW හරහා ගෙන්න ගන්න ඕනේ 3 years and 100,000 kilometers
3 years whatever comes first warranty එකක් ඒගොල්ලන්ගෙන් හම්බ වෙනවා. ඒකම spare parts වගේ දේවලුත් completely ඒගොල්ලෝ හරහාම ඕගොල්ලන්ට source කරගන්න පුළුවන්. අපි වාහනේ drive එක කොයි වගේද කියලා පොඩ්ඩක් බලමු. මේකේ හැමෝම පොඩ්ඩක් අහන දෙයක් තමයි වාහනේ සාමාන්‍යයෙන් start කරාම මොන වගේ සද්දයක් දෙනවද කියලා බලමු දැන් එකක්. ඔය වගේ තමයි සද්ද එන්නේ. මම හිතනවා සාපේක්ෂව ඇහුණා කියලා. අපි දැන් drive එකට දාලා මේකේ hand brake මම පහත කරලා තිබ්බා. අපි දැන් ගිහිල්ලා බලමු. මේ fullම අපි drive එක කියන්නේ automatic shift වෙන විදිහට තමයි මේක දැන් යන්නේ. ඒකෙන් second එකට වැටුණා මම notice කරපු දේ තමයි මේ first එකෙන් second එකට වැටෙද්දි අර අපි normal manual වාහනයක clutch එක පාගලා අතෑර ගියාම උඩටම එන්නේ. අන්න ඒ feel එක දෙන විදිහට තමයි මම හිතන්නේ මේකත් දීලා තියෙන්නේ. fullම දැනෙනවා feel වෙනවා clutch එක උඩට එනවා. ඒ කියන්නේ දෙක second gear එකේ දැන් මේ යන්නේ. third එකටදී අර ඒ වගේම තමයි. ඒ කියන්නේ අපිට තේරෙනවා මේක clutch එක පාගලා අතාරිනවා කියන දේ අපිට මේ තේරෙනවා මේකේ shifting වලදී. අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියලා. දැන් මේ low rev වලට යද්දි මේකේ RPM meter එකක් නැහැ. low revs වලට යද්දිත් අපිට මේක අර මම කියු clutch කතන්දරේ දැනෙනවා. ඒක feel වෙනවා. clutch එකක් කෙලවන manual වාහනයක් කෙලවපු කෙනෙක්ට feel වෙනවා වගේම feel වෙනවා low rev වලදී. ඒ වාහනේ නවතින්නේ නැහැ ඒක. මේකේ මට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි මේකේ මේ අපි දැන් neutral එකේ තියලා තමයි මේ වාහනේ accelerator එකයි දෙකම මේක start කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන drive එකට දැම්මම අපිට මේ පල්ලෙහා දැන් මේ drive එකේ තමයි තියෙන්නේ. drive එකෙන් මම වම් පැත්තට තල්ලු කරාම තමයි අර manual mode එකට මට දාගන්න පුළුවන්. එතනදී මට පුළුවන් මෙහෙම මේ shift කරගන්න මේ down is up. ඒ කියන්නේ පල්ලෙහාට කරාම ඔය gear එක උඩ gear එකට කැවෙන. ඒ කියන්නේ දෙකෙන් තුනට වගේ දානවා පල්ලෙහාට කරා. ඊට පස්සේ තුනෙන් දෙකට දාගන්න ඔයා ආයේ මේක මේ පැත්තට මෙහෙම කඩන්න ඕනේ. ඔය ඔක්කොම කරලා manual mode එකෙන් ආයේ අයින් වෙන්න ඕන. ඔයා gear lever එක මේ පැත්තට දාන්න. ඔය ටික ඉතින් තියෙනවා. ඒ ටික තමයි mainlyම කතා කරන දේවල් තියෙන්නේ අපිට මේ වාහනේ interior සහ මේ වාහනේ design එක ඒ වගේ දේවල් සම්බන්ධව. මේ වාහනේ safety එකකින් ගත්තොත් එහෙම airbags 6ක් හම්බ වෙනවා. ඒක මට යම්කිසි ආකාරයකින් annoying feature එකක් විදියට මම කලින් Alto වලත් දැකලා තිබ්බ මේවා manually තමයි අපිට handle කරන්න තියෙන්නේ. ඉතින් this time manage කියන්නේ මේ කාලානුරූපීව ඒ වගේ දෙයක් කරන්න තියෙන එක ඔච්චර දුරට ජනතාවට පහසුද ජනතාවට මේක පාවිච්චි කරන අයට පහසුද කියලා මේ ඉතින් පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක මෙතන මේ buttons ටිකක් පල්ලෙහෙන් තියෙනවා. ඒක මම වෙනම වීඩියෝ එකක් දාලා වෙනම වීඩියෝ කැලලකින් අප්ලෝඩ් කරලා පෙන්නන්නම්. මෙතන මේ traction control එක off කරගන්න පුළුවන්. මේක click කරගෙන හිටියාම මෙතන traction control එක off වෙනවා. මේකෙත් අර මෙතනින්ම තමයි මේ තියෙන්නේ මේ අර මම කිව්වේ meter cluster එක digital එකද මේ digital මෙතන speed එක වැටෙනවා. මේ අදාළ තැන් වලින් indicate කරනවා මේ indicator light වගේ දේවල්. ඊට පස්සේ headlight දාන ඒවා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අර මං කිව්වා වගේ heat meter එක ආයෙ බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ ඔයගොල්ලෝ හිතන්න එපා ඒක නිකන් පුළුවන් තරම් අඩුපාඩුවක් කීමක් කියලා. ඉතින් මට ඒක අත්‍යවශ්‍යයි කියලා දැනෙනවා. ඒක මෙතන පෙන්නනවා gear එක මෙතන speed එක ඒකම මේ හැම passengerම දාලාද කියලා පෙන්නනවා. මේ airbags හැම passengerම airbags නෙමෙයි හැම passengerම seat belts දාලාද කියලා පෙන්නනවා. ඒක මේ වම් දකුණු පැත්තේ කොනේ තියෙන බටන් එක අපිට පුළුවන් ඒකට මාරු කරන්න. ඒකේ ඉන්ඩිකේට් කරන දේ පෙන්වන්න. ඒ කියන්නේ කිලෝමීටර්ස් per liter කොච්චර යන්න පුළුවන්ද? දැනට ඇවරේජ් එක කොහොමද? ඕල්රෙඩි ගිහිල්ලා තියෙන ට්‍රිප්ස් වල ඒකම දැනට අපි කොච්චර රේන්ජ් එකක් මේ තියෙන ෆුවල් ප්‍රමාණයෙන් යන්න පුළුවන්ද කියලා අපිට කැල්කියුලේට් කරලා පෙන්නනවා. ඒකට අමතරව නම් කිසිම විශේෂ කරුණක් නැහැ. හැබැයි ඒවා මම හිතන්නේ පැහැදිලිවම 2015 version එකට සාපේක්ෂව හොඳ improvements 2015 නම් ඔහොම නැහැ. පොඩි පල්ලෙහාන් මම හිතන්නේ මේ odometer එක විතරයි තිබ්බේ. ඉතින් යම් කිසි ආකාරයක improvement එකක් තියෙනවා. හැබැයි මේකේ මිලත් එක්ක කොයිතරම් දුරට ඉතින් කට්ටිය satisfy වෙයිද කියලා ඉතින් අපිට කියන්න අමාරුයි. මේකේ steering wheel එක multi function steering wheel එක. මේ පැත්තෙන් අර මම කලින් Celerio එක වගේමයි වම් පැත්තෙන් තියෙනවා අපිට control කරන්න පුළුවන් infotainment system එකේ sounds එක modes වගේ දේවල් වලට අපිට switch කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. මෙතන completely sound එක mute කරන්න පුළුවන්. මේ තියෙන්නේ call controls ඒක completely ඔයාලට බලා ගන්න පුළුවන් directly මේකට සිංගාලා වදිනවා මේකට ගියාම. මේ තියෙන දැන් ඔය වගේ ඒක තමයි මේ අරන් තියෙන්නේ. ඊට පස්සේ steering wheel එක බොහොම හුරු බූටි මම අර කලින් කිව්වා වගේ Celerio එක වගේම තමයි. Celerio එකේ size මයි හුරු බූටිටත් වඩා සමහරවිට මට එක වෙලාවකට ඒකට හිතෙනවා පොඩි mix feeling එකක් තියෙන වෙලාවකට මට හිතෙනවා පොඩ්ඩක් වාහනේ size එකට වඩා ලොකුයිද කියලා. මේකෙත් එන්නේ AMD gearbox එකක්. මම ඒක voice over කරලා තියේ ගොඩක් වෙලාවට මේ AMD gearbox එකක්. AMD gearbox එකකින් ඉඳන් මේ වගේ gear lever එකක් තමයි හම්බ වෙන්නේ. ඒකම conventional parking brake එකක් එහෙම නැත්නම් hand brake එකක් අපිට බලා ගන්න පුළුවන්. පිටිපස්සට නැග්ගාම මම කලින් Celerio එක වගේමයි මේකත් පොඩි කාර් එකක් ඒ වගේ දේවල් නිසා මේකේ මේ මට comfortable level එකකින් තියාගත්තා. ඉස්සලා දකින්න ඇති leg space එකත් okay, head space එක reasonable okay. දැන් මෙතනදිත් එහෙමයි. මේකෙදි seat එක පිටිපස්සට කරලා නැහැ. අපේ වීඩියෝ අනිත් වීඩියෝ වල වගේ හැම වෙලාවෙම seat එක පිටිපස්සට කරලා නැහැ. හැබැයි comfortably දෙන්නට නම් යන්න පුළුවන් වදයක් නැතුව. සහ interestingly මේකේ තුන්වෙනි headrest එකක් නැහැ. ඒකම පිටිපස්සේ headrest අපිට control කරන්න බෑ. ඒ කියන්නේ උස් පහත් කරන්න බෑ. අපි මෙහෙම තියාගත්තම තමයි ඉතින් පොඩි නින්දක් දාගෙන මං වගේ පුද්ගලයෙක්ට නින්දක් දාගෙන යන්න පුළුවන් ඔළුව පාත්
විස්තර කරලා. ඊට අමතරව පිටිපස්සේ වෙන කිසිදු ආකාරයක විශේෂ දෙයක් මම නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. කන්වෙන්ෂනල් ඇල්ටෝ එකක් වගේම තමයි. මේ වාහනේත් ලංකාවට ගෙන්නන්නේ AMW ලා. මේ වාහනේත් ඔයගොල්ලන්ට බලා ගන්න ඕනේ නම් මේක තියෙනවා බොරැල්ලේ AMW ෂෝරූම් එකේ. ඒක මේ වාහනේට අවුරුදු 3ක් එහෙමත් නැත්නම් කිලෝමීටර් ලක්ෂයක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒක මේකේ රෙජිස්ට්‍රේෂන් ෆ්‍රී කරලා දෙනවා. තව දෙයක් මේ වාහනේට ලේබර් ෆ්‍රී සර්විසස් 3ක් හම්බ වෙනවා.